2024 පේපර් එකේ පියෝ පේපර් එකේ 12 වෙනි ගාන. ඒකේ A B කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ A කොටසේ කියනවා පවුලක දෙමාපියන් තම ළඟම ඥාතීන් 15 දෙනෙකු ඇසුරෙන් 6 දෙනෙකුට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීමට තීරණය කරති. පියාට ළඟම ගැහැණු ඥාතීන් 5 දෙනෙකු හා ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකු සිටින අතර මවට ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකු හා ළඟම පිරිමි ඥාතීන් 4 දෙනෙකු සිටී. එහෙනම් ඒකේ පළවෙනි එකේ කියනවා පියාට ඔහුගේ ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකුටත් මවට ඇයගේ ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකුටත් ආරාධනා කළ හැකි. ඒ වගේම දෙවෙනි කොටසේ කියනවා පිරිමි ආරාධිතයින් 3 දෙනෙකු හා ගැහැණු ආරාධිතයින් 3 දෙනෙකු වන පරිදි පියාට ඔහුගේ ළඟම ඥාතීන් 3 දෙනෙකුටත් මවට ඇයගේ ළඟම ඥාතීන් 3 දෙනෙකුටත් ආරාධනා කළ හැකි වෙනස් විධි ගණන සොයන්න කියලා. එහෙනම් මේකේ මේ දීලා තියෙන දත්ත ටික අපි දාගත්තොත් 12 වෙනි එකේ ඒ කොටසේ මව පියා ඉන්නවා. එතකොට මවගේ පැත්තෙන් ගැහැණු පිරිමි, පියාගේ පැත්තෙන් ගැහැණු පිරිමි. ඔක්කොම ඥාතීන් 15 දෙනෙක් ඉන්නවා. පියාට ගැහැණු ඥාතීන් 5 දෙනයි පිරිමි ඥාතීන් 3 දෙනයි. මවට ගැහැණු ඥාතීන් 5 දෙනයි පිරිමි ඥාතීන් 3 දෙනයි. 6 දෙනෙක්. පියාට 5යි 3යි මවට 3යි ගැහැණු 3යි sorry. ගැහැණු 3යි පිරිමි 4යි. හරි. ඔක්කොම ඉන්නවා 15. මේ 15න් ඒගොල්ලන්ට ඕනේ 6 දෙනෙක්ට ආරාධනා කරන්න. ඊට පස්සේ පළවෙනි කොටසේ අහන්නේ පියාට ඔහුගේ ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකුටත් මවට ඇයගේ ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකුටත්. ඒ කියන්නේ පියාගේ පැත්තෙන් ගැහැණු ඥාතීන් 3 දෙනෙක්ට ආරාධනා කරනවා මවගේ පැත්තෙන් පිරිමි ඥාතීන් 3 දෙනෙක්ට ආරාධනා කරනවා. එහෙම ආරාධනා කරන්න පුළුවන් වෙනස් විධි ගණන අහනවා. එහෙනම් මට කියන්න පුළුවන් පියාට ගැහැණු ඥාතීන් නෑයන් 3 දෙනෙකුට ආරාධනා කළ හැකි වෙනස් විධි ගණන. එහෙනම් පියාගේ පැත්තෙන් ගැහැණු කට්ටිය 5 දෙනෙක් ඉන්නවා 3 දෙනෙක්ට තමයි ආරාධනා කරන්නේ. එහෙනම් 5යි 3යි. එහෙනම් මවට පිරිමි නෑයන් 3 දෙනෙකුට ආරාධනා කළ හැකි වෙනස් විධි ගණන. මවට පිරිමි ඥාතීන් 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාගෙන් අපි 3 දෙනෙක් තමයි තෝරගෙන ආරාධනා කරන්නේ. එහෙනම් පියාගේ පැත්තෙන් පියාට ගැහැණු ඥාතීන් 3කට හා මවට පිරිමි ඥාතීන් 3 දෙනෙකුට ආරාධනා කරන්න පුළුවන් වෙනස් විධි ගණන. මේ දෙන්නයි ගුණිතය 5යි 3 ගුණ කරනවා 4යි 3. එහෙනම් මෙයාව සුළු වුණාම මම මෙතන උඩින් දාන්නම්. මෙයාව සුළු වුණාම මට ලියන්න පුළුවන් කමාරෝපිත 5 බෙදීම කමාරෝපිත 2 කමාරෝපිත 3 ගුණ කිරීම කමාරෝපිත 4 කමාරෝපිත 3 කමාරෝපිත 1. මෙයාව සුළු වුණාම 5 4 බෙදීම 2 ගුණ කිරීම 4 බෙදීම 1 දෙවරක් 1යි දෙවරක් 2යි. මෙයාව සුළු වුණාම මට උත්තරයක් එනවා 40යි කියලා. හරි. මේ ලකුණු 20ක ඔය ලකුණු
50න් ලකුණු 20ක කොටසක්. ඒ ලකුණු 20 දෙන්නේ මේ පියාට ගැහැණු ඥාතීන් 3 දෙනෙක් තෝරගන්න පුළුවන් වෙනස් ආකාර මේකට ලකුණු 5යි. මවට පිරිමි ඥාතීන් මේ 3 දෙනෙක් තෝරගන්න පුළුවන් වෙනස් ආකාර ගන්න ලියනවට 5යි. පියාට ගැහැණු ඥාතීන් 3ක් හා මවට පිරිමි ඥාතීන් 3ක් මේ තෝරගන්න පුළුවන් වෙනස් ආකාර ගන්න මෙන්න මේ සම්බන්ධතාවය ලියනවට ලකුණු 5යි දෙන්නයි ගුණිතය කියලා ගන්නවට ඊට පස්සේ අවසානයේ උත්තරේ ගන්නවට ලකුණු 5යි. ওই විදිහට තමයි උතන ලකුණු 20ක් හම්බෙන්නේ. ඊට පස්සේ ඒ කොටසේ දෙවෙනි ගානේ කියනවා පිරිමි ආරාධිතයින් 3 දෙනෙකු හා ගැහැණු ආරාධිතයින් 3 දෙනෙකු වන පරිදි පියාට ඔහුගේ ළඟම ඥාතීන් 3 දෙනෙකුට මවට ඇයගේ ළඟම ඥාතීන් 3 දෙනෙකුටත් ආරාධනා කළ හැකි වෙනස් විධි ගණන සොයන්න කියලා. එතකොට දැන් අපි දන්නවා මේකේ පියාගේ පැත්තෙන් මවගේ පැත්තෙන් පියාගේ පැත්තෙන් ඉන්නේ අපි කලිනුත් මේක සඳහන් කරගත්තා ගැහැණු ඥාතීන් 5 දෙනයි පිරිමි ඥාතීන් 3 දෙනයි. පියාගේ පැත්තෙන් ගැහැණු ඥාතීන් 3 දෙනයි පිරිමි ඥාතීන් 5 දෙනයි. මවගේ පැත්තෙන් ගැහැණු ඥාතීන් 3 දෙනයි පිරිමි ඥාතීන් 4 දෙනයි. ගැහැණු ඥාතීන් 5 දෙනයි පිරිමි ඥාතීන් 3 දෙනයි. හරි. එතකොට මවගේ පැත්තෙන් 3 දෙනෙක්ටත් පියාගේ පැත්තෙන් 3 දෙනෙක්ටත් ආරාධනා කරනවලු ඊළඟ වතාවේ. හැබැයි ඒ මුළු එකතුව ඒ 6 දෙනාගෙන් 3 දෙනෙක් ගැහැණු වෙන්න ඕනලු 3 දෙනෙක් පිරිමි වෙන්න ඕනලු. එතකොට එහෙම ආරාධනා කරන්න පුළුවන් ආකාර තියෙනවා. ආකාර කීපයක්. එතකොට පියාගේ පැත්තෙන් මම ගැහැණු 3 දෙනෙක්ට ආරාධනා කරොත් මවගේ පැත්තෙන් ඉතුරු පිරිමි 3 දෙනාටම ආරාධනා කරන්න වෙනවා. ගැහැණු පියාගේ පැත්තෙන් ගැහැණු දෙන්නෙක් සහ පිරිමි එක්කෙනෙක් තෝරගත්තොත් ගැහැණු 3 දෙනා සම්පූර්ණ වෙන්න මවගේ පැත්තෙන් ගැහැණු එක්කෙනෙක්ටත් පිරිමි 3 දෙනා සම්පූර්ණ වෙන්න පිරිමි දෙන්නෙක්ටත් ආරාධනා කරන්න වෙනවා. මේ හැබැයි මේ හැම එකකම එකතුව 3ක් වෙන්න ඕනේ. 3කට වඩා පියාටවත් මවටවත් ආරාධනා කරන්න බෑ. ඊට පස්සේ පියාගේ පැත්තෙන් ගැහැණු එක්කෙනෙක්ට ආරාධනා කරොත් පිරිමි දෙන්නෙක්ට ආරාධනා කරනවා. එහෙනම් මවගේ පැත්තෙන් මුළු ගැහැණු ඒ ආරාධනා කරන 3 දෙනාගෙන් ගැහැණු 3 දෙනා සම්පූර්ණ වෙන්න ගැහැණු දෙන්නෙක් වෙන්න ඕනේ. පිරිමි 3 දෙනා සම්පූර්ණ වෙන්න පිරිමි එක්කෙනයි. ඊට පස්සේ පියාගේ පැත්තෙන් පිරිමි 3 දෙනෙක්ට ආරාධනා කරොත් මවගේ පැත්තෙන් ගැහැණු 3 දෙනෙක්ට ආරාධනා කරන්න වෙනවා. එතකොට මීට අදාළ කොටස් ටික ලියන්න ඕනේ. එහෙනම් ගැහැණු 3 දෙනෙක්. පියාගේ පැත්තෙන් ගැහැණු 5 දෙනෙක් ඉන්නවා. 5න් 3යි ගන්න. මාගේ පැත්තෙන් පිරිමි 3 දෙනෙක් මේ මාගේ පැත්තෙන් පිරිමි 3 දෙනෙක්ට ආරාධනා කරනවා. පිරිමි 4ක් ඉන්නවා. එහෙනම් 4න් 3යි. මෙයාගේ අගය අපි කලින්ම හොයලා තියෙනවා. පළවෙනි ගානේදී 40යි කියලා. ඊට පස්සේ මෙයා 5C1යි 5C2යි පිරිමි 3යි. එහෙනම් 3C1යි. ගැහැණු මාගේ පැත්තේ ගැහැණු මුළු ගැහැණු සංඛ්‍යාව 3යි. එහෙනම් 3C1යි පිරිමි මුළු 4යි. 4C2යි. මේක සුළු කරපුවම 540ක් කියලා එයි. මේක 5C1යි. දැන් පිරිමි 3 දෙනාගෙන් ආය දෙන්නයි. ගැහැණු 3 දෙනාගෙන් ගැහැණු දෙන්නෙක්ව ගන්නවා. පිරිමි 4 දෙනාගෙන් දැන් පිරිමි එක්කෙනයි ගන්න මාගේ පැත්තේ. මෙයාව සුළු කරපුවම 180 කියලා එයි. මෙතන පිරිමි 3 දෙනා ඉන්නේ එහෙනම් 3 දෙනාගෙන් 3 දෙනාවම ගන්නවා. ගැහැණු 3 දෙනා ඉන්නේ එහෙනම් 3 දෙනාගෙන් 3 දෙනාවම ගන්නවා. අපි දන්නවා මෙයාගේ අගය 1යි කියලා. ඊට පස්සේ මෙයාගේ එහෙනම් මුළු ආකාර ගණන මුළු සිද්ධි ගණන මේ ටිකේම එකතුව. ඒ කියන්නේ 40 ධන 540 ධන 180 ධන 1. මේ ටික එකතු කරපුවම 1යි 10 ඉතුරු 761යි කියලා එනවා. එතකොට ඔය කොටස ලකුණු 40ක් හම්බෙන කොටසක්. මෙන්න මේ මවගෙන් සහ පියාගෙන් වෙන වෙනම තෝරගන්න පුළුවන් විදිහ මේ විදිහට පැහැදිලිව දක්වලා තියෙනවා නම් ලකුණු 10ක් දෙනවා. ඊට පස්සේ මේ කොටසට ලකුණු දෙන්නේ නැහැ හේතුව කලින් අපි ඒක සුළු කරගත්තා. මේ කොටස සුළු කරනවට ලකුණු 10යි.
මේ අදාළ කොටස් ටික 5යි C2 ගුණ කිරීම 3යි C1 ඒ විදිහට ලියලා පිළිතුර ගන්නවත් 10යි මේ කොටසටත් 10යි. මේකේ පිළිතුර ගන්නවට ලකුණු 5යි. ඊට පස්සේ මේ ඒ සියල්ලම මේ කොටස් හතරම එකට එකතු කරලා පිළිතුර ගන්නවට ලකුණු 5යි. ඔන්න ඔය විදිහට ඔය කොටසට ලකුණු 40ක් හම්බෙලා තියෙනවා. ඒකේ B කොටස 12 වෙනි ගානේ මේ ඒකේ සිම්පල් R අයත් Z ධන සඳහා UR සමානයි 1 බෙදීම R වතාවක් R ධන 2 වතාවක් R ධන 4 කියලා ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඊට පස්සේ FR ට අගයකුත් දීලා තියෙනවා. එහෙමනම් FR ඍණ FR ධන 2 සමානයි AUR වන පරිදි ඒ තාත්වික නියතෙහි අගය නිර්ණය කරන්න කියලා දෙනවා. හරි. ඕකට අදාළ කොටස අපි හැදුවොත් අපිට කෙලින්ම දෙනවා UR ප්‍රකාශනයක් දෙනවා. FR දෙනවා. UR සහ FR තියාගෙන ඉන්න. UR කියන්නේ එක බෙදීම R වතාවක් R ධන 2 වතාවක් R ධන 4. FR කියලා කියන්නේ එක බෙදීම R R ධන 2. මේක FR ඍණ FR ධන 2 සමානයි AUR වන පරිදි ඒ තාත්වික නියතෙහි අගය නිර්ණය කරන්න කියලා දෙනවා. හරි. එතකොට මට FR ඍණ FR ධන 2 කියන කෙනාව මට ලියා ගන්න පුළුවන්. FR මට දීලා තියෙනවා. එහෙනම් FR කියලා කියන්නේ R වතාවක් R ධන 2 ඍණ FR ධන 2 කියලා කියන්නේ දැන් මේ R ආපු හැම තැනකටම FR කියන්නේ එකයට R වතාවක් R ධන 2 නම් FR ධන 2 කියලා කියන්නේ මේ R ආපු හැම තැනකටම R වෙනුවට R ධන 2 ආදේශ කරනවා. එහෙනම් මෙතන එනවා R ධන 2 මෙතෙන්ට ආදේශ කරපුවම R වෙනුවට R ධන 2 R ධන 4 වෙනවා. දැන් මෙයාව මම සුළු කරනවා. මෙයාව සුළු කරද්දී පොදු හරය එනවා R වතාවක් R ධන 2 R ධන 4 කියලා. එහෙනම් R ධන 4 ඍණ R මෙයාව සුළු වෙද්දී මට එනවා 4යි 1 යට R R ධන 2 R ධන 4. එහෙනම් මෙයාගේ AUR විදිහට අපි දන්නවා මේ කියන්නේ UR. එහෙනම් මෙන්න මේ හැඩේ හදාගත්තා. එහෙනම් මට කියන්න පුළුවන් A වල අගය එම නිසා A සමානයි 4යි කියලා. මේ කොටස ලකුණු 20ක් හම්බෙන කොටසක්. ඒ 20 හම්බෙලා තියෙන්නේ මේ FR ඍණ FR ධන 2 කියන එකට මෙයාගෙන් ආදේශ කරලා මේ ප්‍රකාශනය ගන්නවට ලකුණු 5යි. ඊට පස්සේ යා මේ සුළු කරන පියවරට එනවට පොදු හරය අරගෙන සුළු කරන පියවරට එනවට ලකුණු 5යි. ඊට පස්සේ ඒක සුළු කරලා මෙතන 4යි UR කියලා ගන්නවට ලකුණු 5යි. ඊට පස්සේ ඒගේ අගය 4යි කියලා ලියනවට ලකුණු 5යි. ඔය විදිහට මේ කොටසට ලකුණු 20ක් ඇවිල්ලා තියෙනවා. එනයින් ඒ එන්නය 30 ධන සඳහා UR R සමාන 1 ඉඳන් n දක්වා පදයෙන් ප්‍රමාණයක එකතුව 11 බෙදීම 96 රින 1යට 4 වතාවක් n ධන 1 වරක් n ධන 3 ඍණ 1 බෙදීම 4 වතාවක් n ධන 2 වරක් n ධන 4 බව පෙන්වන්න කියලා. එනයි. එහෙනම් දැන් මේ ඔප්පු කරපු එක පාවිච්චි කරලා තමයි ඔබ හදන්න කියන්නේ. එහෙනම් ඔබ හදන්නේ මේක පාවිච්චි කරන්න කියනවනේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 4යි UR කියලා කියන්නේ FR ඍණ FR ධන 2 කියන කෙනා. එහෙනම් මෙයාගේ R කියන්නේ අපිට දීලා තියෙනවා Z ධන නිකිලයක්. එහෙනම් මම මුලින්ම R සමානයි 1ට ආදේශ කරනවා. R සමානයි 1ට ආදේශ කරපුවම මට එනවා 4යි U1 සමානයි F1 ඍණ F3 කියලා. R සමානයි 2ට ආදේශ කරපුවම මට එනවා 4යි U2 ඍණ සමානයි F2 ඍණ F4 කියලා. R සමානයි 3 ආදේශ කරපුවම කියනවා 4යි U3 සමානයි F3 ඍණ F5. ඊට පස්සේ මම පල්ලෙහාත් පදි තුනක් විතර සමාන කරන්නම්.
R සමානයි n ඍණ 2ට සහ R සමානයි n ඍණ 1ට ඒ වගේම R සමානයි n ට ප්‍රකාශන ටික ලියා ගන්න. මෙතනින් 4u n ඍණ 2 සමානයි f n ඍණ 2 මෙතෙන්ට n ඍණ 2 ආදේශයෙන් වහම fn 4u n ඍණ 1 සමානයි f n ඍණ 1 ඍණ මෙතෙන්ට n ඍණ 1 ආදේශයෙන් වහම f n ධන 1යි. මෙතනින් 4u n f n ඍණ f n ධන 2යි කියලා එනවා. දැන් මම මෙයාව පල්ලෙහාට එකතු කරද්දී පහළට එකතු කිරීම ගද්දී නේ එතනදී මෙයයි කැපෙනවා. ඊට පස්සේ පල්ලෙහා ඉඳන් ගත්තාමත් n කැපිලා යනවා. මෙයයි කැපිලා යනවා. n ඍණ 3 ඍණ f n ඍණ 1. එතකොට මෙන්න මෙයත් කැපිලා යනවා. මේ දෙන්න විතුරු වෙනවා. ඒ වගේම මෙතනින් r සමානයි 4ටත් අවශ්‍ය නම් මම ලියා ගන්න පැහැදිලි නැත්නම් මෙතන f4 ඍණ f5 කියලානේ. එතකොට මෙයත් කැපිලා යනවා. ඔය විදිහට පල්ලෙහාට තියෙන සියලුම පද ටික කැපිලා ගිහින් දැන් මම එකතු කරගන්නවා. එකතුව ගද්දී මට එනවා r සමානයි 1 ඉඳන් n දක්වා මම මේ පිටිපෙරලා ලියුවොත් මට 4 නියතයක් නිසා එළියට ගන්න පුළුවන් un. මේකේ ඉතුරු වෙන්නේ f1 එනවා ධන f2 fn ධන 1 ඍණ fn ධන 2. මෙයාට ආදේශ කරන්න fr කියන්නේ මෙයාගේ fr ගියගේ මෙන්න. එහෙනම් දැන් r වෙනුවට මෙතන 1 තියෙනවා මෙතන 2 තියෙනවා මෙතන n ධන 1 තියෙනවා n ධන 2 තියෙනවා. පදවල r වෙනුවට 1 දානවා. එහෙනම් 1 බෙදීම වරක් 3. ධන 2 ආදේශ කරපුවම දෙවරක් 4. ඍණ 1 යට n ධන 1 වතාවක් n ධන 3. ඍණ 1 යට n ධන 2 වතාවක් n ධන 2 වතාවක් n ධන 4. r සමානයි 1 ඉඳන් n දක්වා un මම 4 බෙදනවා. මෙයාව සුළු වුණාම මට එනවා 11යි. උඩින් 11ක් කියනවා පහළින් එනවා 24ක්. 24 4ෙන් බෙදුවාම 96යි. මෙයාලම 4ෙන් බෙදනවා. 4 වරක් n ධන 1 වතාවක් n ධන 2 n ධන 4. ඕක තමයි පෙන්වන්න කියලා කියන්නේ. ඒක අපි ඊළඟට කතා කරමු. ඒකෙම තව කොටසක් තියෙනවා ඔය un පද අනන්තයක r සමාන 1 ඉඳන් n දක්වා මේ අනන්තය දක්වා පද අනන්තයක එකතුව අපරිමිත ශ්‍රේණිය අபிසාරී බව පෙන්වලා ඒකේ ඓක්‍ය සාන්න කියලා තියෙනවා. එතකොට ওই වගේ එකක් හදන්නේ දැන් අපි මෙයාට අගේ ගත්තා. එයාගේ අගේ දැන් වෙන්නේ මේ n ගේ අගය අනන්තය දක්වා යනවා. r සමාන 1 ඉඳන් n දක්වා un කියන කෙනා අපි දන්නවා 11 බෙදීම 96යි ඍණ 1යට 4 වතාවක් n ධන 1 n ධන 3
ඍණ 1යට එතකොට මම දැන් මේකේ n වලගේ අනන්තය දක්වා යවනවා. ලිමිට් n වලගේ අනන්තය දක්වා යවනවා. n වලගේ අනන්තය දක්වා යද්දී අපිට මේ පැත්තෙන් ඕනනම් දාන්න පුළුවන් r සමාන 1 ඉඳන් අනන්තය දක්වා un. අනන්තය දක්වා යද්දී මේ හැම එකේම මේ යටපදේ අනන්තයට යනවා කියන්නේ මේ ප්‍රකාශනයේ බිඳුව. මෙයාගේ n වලගේ අනන්තයට යනවා කියන්නේ 1ට අනන්තය කියන්නේ එයාගේ බිඳුව. එහෙනම් පිළිතුර එනවා 11 බෙදීම 96 කියලා. එහෙනම් මට කියන්න පුළුවන් r සමානයි 1 ඉඳන් අනන්තය දක්වා ur අභිසාරී වෙනවා. අභිසාරීයේ එහි එකතුව 11 බෙදීම 96ක් වෙනවා කියලා මට කියන්න පුළුවන්. එතකොට ඔය ගාන සාමාන්‍ය දැන් ලකුණු 15ක ගාන මම කලින් අගේ දැන් ලකුණු ගන්න විදිහ කිව්වෙත් නෑ. මේකෙදි ලකුණු එන්නේ දැන් මේ ඉහළ ලියලා තියෙනවා නම් මීට අදාළව වලට ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ මෙතන පහලින් පද 5 මේ 3ක් ලියලා තියෙනවා නම් ඊට අදාළව වලට ලකුණු 5ක් දෙනවා. හරියට ලියලා තියෙනවා නේ. එකතු අරගෙන මෙන්න මේ පියවරට එනවට ලකුණු 10යි. ඒක සුළු කරලා ඒ කියන්නේ f1 f2 සහ fn ධන එක මෙන්න මේ f වලට හරි අගයන් ආදේශ කරලා මේ පියවරට එනවට ලකුණු 10යි. ඊට පස්සේ සුළු කරලා මේ උත්තරේ පෙන්වනවට ලකුණු 5යි. එතකොට මෙතන ලකුණු 25යි 35ක කොටසක් නේ. 15යි මේ ලකුණු 15 ඇවිල්ලා තියෙන්නේ ඔයා මෙතන සීමාව n වලගේ අනන්තයට දාලා සීමාවත් එක්ක මේ ප්‍රකාශනය ලියනකොට ලකුණු 5යි. ඒ සීමාව දැම්මට පස්සේ අදාළ පිළිතුර කියන්නේ 11 බෙදීම 96 කියන එක ලබා ගන්නවත් ලකුණු 5යි. අවසානයේ මෙන්න මේ වාක්‍ය ලියන්න ඕනේ. එම නිසා මේ ur පද අනන්තයක එකතුව මේ ආදී වෙනවා. එම නිසා මේ ශ්‍රේණිය අභිසාරි ශ්‍රේණියක් වෙනවා. තුනක ලියනවාට ලකුණු 5. ඒ කොටසට ලකුණු 15ක් දීලා තියෙනවා ඒ විදිහට. ඊළඟ කොටසේදී දෙනවා ඔය m වල තාත්වික අගය හොයන්න කියලා පොඩි කොටසක්. ඒකේ දීලා තියෙන ගානත් අපි ලියාගෙන බලමු. ඒකේ තියෙනවා සීමාව n වලගේ අනන්තයට යද්දී r සමානයි 1 ඉඳන් n දක්වා m ur ධන un ධන 1 ඍණ r සමානයි 11 බෙදීම 32 වන පරිදි මේ සිම්පල් m ගේ අගය හොයන්න කියලා. එහෙනම් මම මුලින්ම මේ වම් අත පැත්ත මුලින් සුළු කරගෙන ඉන්නකෝ. මෙයාව සුළු කරගන්න පුළුවන්. මම ලිමිට්ස් එහෙමම තියෙද්දි මේ මාක් එක මම ඇතුළට ගන්නවා. හරි. ඒක ඇතුළට අරන් මේ පද දෙකටම ඇතුළත් කරලා ලියද්දි එන්නේ ඇටයක් නිසා මට එයා වෙලියෙන් ලියා ගන්න පුළුවන්. මට මෙයා මේ විදිහට ලියන්න පුළුවන්. ඒකේ දැන් දක්වා un ධන 1 ඍණ r. මේ ඇත්තටම මේ un ධන 1 ඍණ r කියලා කියන්නේ ur ටම තමයි. ඒක බලපුවම තේරෙන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් මම ඒක ගන්න විදිහක් කියලා. r සමාන 1 ඉඳන් n දක්වා ur මේ වෙනුවට කියනවා ur කියලා. දැන් හිතන්නකෝ. ඒක තේරෙන්නේ නැත්නම් මෙහෙම මෙන්න මේ පදේ r වෙනුවට 1 දාන්න. r වෙනුවට 1 දාපුවම ඔයාලට මෙතන සුළු වෙද්දී එනවා un කියලා. r වෙනුවට 2 දාන්න.
R වෙනුවට 2 දාද්දි මට එනවා එන්ට්‍රි එක 1යි කියලා. ඔන්න ඔය විදිහට ඕක යනවා. හරි. R වැඩි කරද්දි ගිහිල්ලා අවසානට එන්ට්‍රි එක එනවා කියලා හිතන්නකො. එන්ට කලින් එන්ට්‍රි එක. R වෙනුවට එන්ට්‍රි එක දාන්න. එන්ට්‍රි එක දාපුවම මෙතන සුළු වෙද්දි මට එන්නේ 2යි කියලා. U 2යි. R වෙනුවට n දාන්න. n දාපුවම මට එන්නේ මෙතන එනුයි මේ R වෙනුවට දාන්න එනුයි සුළු වෙලා U 1යි කියලා. ඇත්තටම මේ මොකද්ද තියෙන්නේ? පද n සංඛ්‍යාවක් නේද? එහෙනම් මේ වෙනුවට මට ලියන්න පුළුවන් මොකද්ද? හරියට මේ R වෙනුවට U n ධන 1 ඍණ R කිව්වත් එකයි. U R කිව්වත් එකයි. එහෙනම් ඒකයි මම මෙතන U R කියලා දැම්මේ. ඊට පස්සේ මම සීමාවම සලකන්නම්කො මෙයාගේ මේ දෙන්නගෙම මේ පද දෙක පොදුයි. එහෙනම් මම m ධන 1 කියන කෙනාව එළියට අරගෙන මෙයාව මෙහෙම ලියා ගන්නවා. n අනන්තයට යද්දී r සමාන 1 ඉඳන් අනන්තය දක්වා ur. දැන් මෙයාගේ අගය අපි කලින් ගානේදී හොයාගත්තා. ur ගේ ur පද එකතු 11 බෙදීම 96යි කියලා. එහෙනම් ඒක මෙතෙන්ට ආදේශ කරනවා. m ධන 1 වතාවක් 11 බෙදීම 96යි කියලා එනවා. දැන් මේ වම් අත පැත්ත අපි මෙච්චර සුළු කරගත්තා. හැබැයි ඒක අවසාන සමාන කරන්න ඕන කාටද? 11 බෙදීම 32ට. ඒ සමාන කරලා 11 බෙදීම 96 කියන එක 11 බෙදීම 32ට සමාන කරලා m ගේ අගය හොයන්න ඕනේ. 11ට 11 ඉතින් එනවා m ධන 1 සමානයි 32 ඒවා 3ක් තියෙනවානේ. එහෙනම් 32 ඒවා 3යි හරස් කරනවා 3ක්. එහෙනම් m ගේ අගය ලකුණු 10යි. මේ පියවරට එනකන් එන්න ඕනේ. මේක හොයාගන්න ඕනේ අනිවාර්යෙන්. මේ වෙනුවට මේ UR කියන එක ආදේශ කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ 5යි. අවසානය මේ 11 බෙදීම 32කට සමාන කරලා m ගේ අගය හොයනවා ලකුණු 5යි.